හලෝ ළමයි කොහොමද? ඉතින් ඔන්න වයිට් ෆ්‍රොක් එකට ගොඩාක් ඕඩර්ස් එනවා. ඒ ඕඩර්ස් එන අතරේ මට මේකත් කියන්න හිතුණා. ඔයාලට මේ දැන් ඉන්න ෆ්‍රොක් එක මතක ඇති. මේකට ලොකු ඉල්ලුමක් තිබුණා. තාමත් ඒකට ඒ වගේම ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ගත්ත අයත් ආය අහනවා ආය වෙන කලර්ස් වලින් නැද්ද කියලා. ඉතින් ඔයාලගේ ඉල්ලීම නිසාම ඔන්න ආයෙත් ෆැබ්‍රික් ගෙනල්ලා තියෙනවා. ඔයාලට ආයෙත් මේ රෙඩ් ඇන්ඩ් බ්ලූ කලර්ස් දෙකෙන්ම ඔයාලට ගන්න පුළුවනි. මේ ෂෝට් ෆ්‍රොක් එකත් ගන්න පුළුවන් වගේ මම මේ දැන් ඉන්න ලොන්ග් ෆ්‍රොක් එකක් ඔයාලට ආයෙත් ගන්න පුළුවනි. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය අහන කවෙන කලර්ස් නැද්ද කියලා. ඉතින් ඔන්න කලර්ස් දෙකක් ගෙනාවා. හැබැයි මම මේ වගේ මහලා නැහැ තාම. ඒක නිසා තමයි ෆැබ්‍රික් පෙන්නන්නේ. මේ බලන්න. යට මෙන්න මේ වගේ බෝඩ් එකක් තමයි තියෙන්නේ. පේනවද දන්නේ නැහැ. මෙන්න මේ වගේ ලස්සන බටර්ෆ්ලයි කෙනෙක් ඉන්න බෝඩ් එකක් තමයි තියෙන්නේ. ඒක කලර් එකක්. ඒ වගේ තමයි අනිත් කලර් එක තමයි මේක. මේ බලන්න. අන්නේ ඒ කලර්ස් දෙකෙනුත් ඔයාලට මේ ෆ්‍රොක් එක ගන්න පුළුවනි. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය මගෙන් අඳුම් ගන්නකොට ඉල්ලන දේ තමයි මේ ඔෆර් එකක් දාලා දෙන්න, පැක් එකක් දාලා දෙන්න. මොකද හෝල්සේල් ගන්න කට්ටිය ගොඩක් ඉන්න නිසා. ඉතින් ඔන්න යාලට ආපහු මම ඔෆර් එකක් දැම්මා. පොඩ්ඩක් කලින් ප්‍රයිස් වලට චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. වැඩි වෙන රුපියල් 50 100ක් වගේ තමයි වැඩි වෙලා තියෙන්නේ. මොකද ෆැබ්‍රික් වල මිල ගණන් පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙන නිසා. ඒක හැමෝම දන්නවනේ. ඉතින් ඒක නිසා ඔයත් ඇඳුම් බිස්නස් කරන කෙනෙක් නම් රෙදි බිස්නස් කරන කෙනෙක් නම් ඒ ගැන දැනුවත් වෙලා ඇති. ඉතින් කලින් මම මේ ගම දුන්නේ එකක් 1150කට. හැබැයි ළමයි දැන් රුපියල් 50ක් වැඩි රුපියල් 100ක් වැඩි වෙලා තියෙනවා. 1250ක් වෙන එක ගවුම. ඔයාලට ගවුම් දෙකක් ගන්න ඕන 2400කට ගන්න පුළුවනි. 3450ට ගවුම් තුනක් ගන්න පුළුවන්. වගේම තමයි 4400කට ගවුම් හතරක් ගන්න පුළුවන්. ඔයා කැමති ඩිසයින් එකකින් අරම ස්මෝල් මීඩියම් ලාර්ජ් XL කියන ප්‍රයිස් වලින් හෝල්සේල් ගන්නවා නම් ගවුම් පහක් හෝ ඊට වැඩිය ගන්නවා නම් ඔයාට මේ ගවුම රුපියල් 980 ගානේ ගන්න පුළුවන්. ගවුම් පහක් හෝ ඊට වැඩිය ගන්නවා නම් හොඳද? ඔන්න එහෙනම් ඔයාලට ෆයික ගෙනාවා රුපියල් 980 ගානේ ගන්න පුළුවන් ගවුම් පහක් හෝ ඊට වැඩි ගන්නවා නම් හැබැයි ස්මෝල් මීඩියම් ලාර්ජ් කියන සයිසස් වලින්. මොකද ප්ලස් සයිසස් වලට යද්දී හැමෝම දන්නවා රෙදි ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒ වැඩි වෙන රෙදි ප්‍රමාණයට පොඩි ගාණක් ඇඩ් වෙනවා. ඒ වගේම තමයි තව දෙයක් පැහැදිලිව කියන්න දෙකටම ගිහින් තියෙන එකම රෙදි ප්‍රමාණය. ඒක නිසා තමයි දිග ගවුමට අත් දෙක නැතුවත් කොට ගවුමට අත් දෙක දාලා දෙන්නේ. ඒ වගේම තමයි දිග ගවුමට අත් දෙක දාලා ගන්න ඕන. ඒ යන රෙදි ප්‍රමාණයට රුපියල් 50ක් වගේ ගාණක් රුපියල් 50 100 අතර මුදලක් අය වෙනවා. ඉතින් ඒක දැනුවත් කරන්න ඕනේ. ඒක කලින් ෆ්‍රොක් එකකට එහෙම තමයි උනේ. ඒක ගත්ත කට්ටිය දන්නවා. ඉතින් ඔන්න එහෙනම් ඔෆර් එක දාලා තියෙනවා. දැන් එනම් ඔටස් දා ගන්න පුළුවන්. තව කලර්ස් දෙකක් තියෙනවා. කලර්ස් හතරෙම ඔයාලට දා ගන්න පුළුවන්. එහෙනම් ඊන් එන මුත්සන හැමෝටම මොන බලන් හිටපු ෆ්‍රොක් එක ආයෙත් තරම් ආවා. එහෙනම් දැන් ඔටස් දා ගන්න බැරි වෙච්ච කට්ටියත් අනිවාර්යයෙන්ම ඔටස් දා ගන්න. ඊන් එන මුත්සනයි